හායි මගේ යාළුවනේ කොහොමද ඔයාලට සතුටින් නේද? අන්න ඔය සතුටත් එක්කම අපි යමුද හිරිපද වැස්සේ හරියට තෙමිලා එන්න. ආත්මයක්කේ ඇයි ඉක්මං වුණේ? ඔයාට තව චුට්ටක් ඉවසලා ඉන්න තිබුණනේ. ඔයාට ගැලපෙන්නේ අපේ අයියා විතරයි ආත්මයක්කේ? ඔව් චූටි නංගි. ආත්මයක්කේ අයිති වාගේ අයියට විතරමයි. එයා ඉක්මං වුණේ නැහැ. එයාව ඉක්මං කරවලා අතරමං කළා විතරයි. හැබැයි ඉක්මනින් දවසක ඔයාගේ ආත්මයක්කි ඔයාලව හොයාගෙන ඒවි. අන්න එදාට අහන්නකෝ ආත්මයක්කින් වෙච්ච දේවල් මොනාද කියලා. එයා එතකොට ඔයාලට කියාවි ඒ වෙච්ච හැම්ම දෙයක්ම. ආත්මි බස් එක යනවට අකමැති හින්දා තමයි තිදැස්ස එයාගේ වාහනේ ඩ්‍රයිවර් එක ආත්මිව ඇරලවන්න යැව්වේ. ඒ අතරේ තමයි ආත්මිට අරෝස්ගෙන් කෝල් එකක් එන්නේ. ආත්මි මං ඔයාගේ ඔෆිස් එක ගාව ඉන්නේ. කෝ ඔයා දැන් කොහෙද ඉන්නේ? මට පුළුවන් ඔයාව ඇරලවන්න. කෝ ඉන්නේ කොහෙද කියන්නකෝ? අනික ඉතින් ওই දරුවගේ තාත්තා මන්නේ. ඉතින් එයාව මගෙන් ඈඩ් කරන්න එපා ආත්මි. මට එයාව දකින්න ඕන. ප්ලීස් කියන තැනකට වඳින්නම්. මට දරුවගේ ළඟට එන්න දෙන්න. අනික නීතියෙන් උනත් දරුවා ඉති මටනේ නේද? අරුස් අයියේ මේ නීතිය ගැන මට උගන්වන්න ඕන නැහැ. දරුවව බලන්න ඕන නම් ඈතකට වෙලා බලා ගන්න. හැබැයි මට කරදරයක් වෙන්න ලෑස්ති වෙන්න එපා අයියේ. ආයි මට කතා කරන්නත් එපා. අනේ ඇත්තටම අරෝස් දැන් ආත්මිගේ දෝනිට ආදරෙයිද? එහෙම නැතිනම් මොකාටද මේ අරෝස් එන්න හදන්නේ? හරි. ඔය අතරේ චාරු හෙමින් ගෙවින් ළඟට ඇවිත් එයාගේ හිතේ තියෙන හැඟීම් ඔක්කොම කියවද්දි ගෙවින්ට මොනවා කරන්නද කියලාවත් හිතා ගන්න බෑ. අනේ ගෙවින් අයියේ එදා රෑ ඔයා අරුගෙන් මාව බේරගත්ත වෙලාවේ ඉඳලා ඔයා ගැන මොකක්දෝ හැඟීමක් මගේ හිතේ ඇති වෙලා වගේ දැනෙනවා. ඒක ආදරයක්ද නැද්ද කියලා කියන්න නම් මන් දන්නේ නැහැ. ඒත් ඔයා ගාවින් ඉන්නකොට මට ලොකු සැනසීමක් අමුතු හැඟීමක් දැනෙනවා. බය වෙන්න එපා. මං ඔයාගේ ටියාගේ මැද්දට තුන්වෙනියෙක් වෙලා එන්නේ නෑ ගෙවින් අයියේ. එහෙම කිව්ව චාරු ගෙවින්ගේ දෑත බදාගෙන ගෙවින්ගේ උර හිසට ඔළුව තියද්දි ගෙවින් කොල්ලටත් වෙන කරන්න කියලා දෙයක් ඉතිරි වෙලා නැහැ. චාරු අනේ ඔහොම කියලා බෑ ගෙවින්. දැන් ඔයා මොකක්ද චාරුට දෙන උත්තරේ? ඔයාට ඕනෙ චාරුද නැතිනම් ටියාද? ඕන් අපි ඉක්මනින් උත්තරයක් බලාගෙන ඉන්නවා. ඔය අතරේ ගෙදර ආව ආත්මි කල්පනා කර ඉන්නේ මේ යන විදිහට ඔෆිස් යන එකත් ටිකක් අවදානමක තියෙන එකේ වෙනසකටත් එක්ක තිදැස්ලාගේ ගෙදර පැත්තේ ගිහින් එන්න. ගෙදර ආන්ටිට වැදගත් පෞද්ගලික ගමනක් යනවා කිව්ව ආත්මි නිවාඩුවකුත් දාගෙන තිදැස්ගේ ගෙදර යන්නේ නැති වෙලා තියෙන ආදරයයි සෙනෙහසයි රැකවරණයයි ආයිමත් හොයාගෙන එන්නනේ. ඒ අස්සේ අචලයා නිරාසා මැඩම් ආව නැති එක ගැන අඳුනා තියද්දි ඒක විහිළුවකට ගත්ත කෝකිලට දොස් කීවි. උඹ මගේ යාළුවෙක් නෙවෙයි බං. උඹ මහ ගොනෙක්. යාළුවෙක් නම් මාව විහිළුවකට ගන්නේ නෑනේ. ඒක නම් කෝකිලටත් හොඳටම වැදිලා. කැන්ටින් එකට ගියේ අචලයාවත් හලලා දාලානේ. එතකොට දැන් තිදැස්ස ආත්මිය කොහොම පිළිගනේද? ආත්මි වැඩට නාව හේතුව නොකී වරදට ඔෆිස් එකෙන් කේස් එකක් වෙයිද? අරෝස්ගේ ඊළඟ කුරුමානම මොකක් වෙයිද? මේ හැම දෙයක් ගැනම අපි ඉදිරියේදී කතා කරමු. හාද? එහෙනම් මේ හැම දෙයක්ම දැනගන්න වස්තුමාව subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්නකෝ. දැනට එහෙනම් අපි සමුගනිමු. ආයමත් මුණ ගැහෙනකල් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. හාද? මං වාගේ ආදරණීය වස්තු